ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද ඔයාලත් එක්ක මම කතා කරන්න හිතුවේ ඇයි අපි වතුරේ ඉන්නකොට අපේ අත් සහ කකුල් රැලි වැටෙන්නේ කියලා. ඔබ කවදා හෝ කල්පනා කර තිබෙනවාද ඇයි වැඩි වෙලාවක් වතුරේ ඉන්නකොට අපේ අත්ල සහ පතුල් විතරක් මේ විදිහට රැලි වැටෙන්නේ කියලා? බොහෝ දෙනෙක් හිතන්නේ මේක වෙන්නේ සම ඇතුළට වතුර උරා ගැනීම නිසා සිද්ධ වෙන දෙයක් කියලා. හරියට ස්පොන්ජ් එකක් වතුර උරා ගත්තම ඉදිමෙනවා වගේ දෙයක් කියලා. නමුත් ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වෙනස් වගේම හරිම පුදුම සහගතයි. අද අපි සොයා බලමු මේ පිටුපස තිබෙන සැබෑ විද්‍යාත්මක හේතුව. අතීතයේදී විද්‍යාඥයන් පවා විශ්වාස කළේ අපේ සමයේ බාහිර ස්තරය වෙන එපිඩර්මිස් ස්තරය ජලය උරාගෙන ඉදිවීම නිසා මේ රැලි ඇතිවන බවයි. නමුත් 1930 ගණන්වලදී වෛද්‍යවරුන් අපූර්ව දෙයක් නිරීක්ෂණය කළා. ඒ තමයි යම් ස්නායු ආබාධයක් නිසා අත්වල ස්නායු ක්‍රියා නොකරන පුද්ගලයන්ගේ අත් කොච්චර වෙලාවක් වතුර තිබ්බත් රැලි වැටෙන්නේ නැති බව. මේන් තහවුරු වුණා මේ රැලි වැටීම නිකම්ම සිදුවන භෞතික ක්‍රියාවලියක් නෙවෙයි අපේ ස්නායු පද්ධතිය මගින් පාලනය කරන සක්‍රිය ක්‍රියාවලියක් බව. මේක සිද්ධ වෙන්නේ අපේ ශරීරයේ ස්වයංක්‍රීය ස්නායු පද්ධතිය. එහෙම නැත්නම් ඔටොනොමික් නර්වස් සිස්ටම් මගින් ලබා දෙන පණිවිඩයකට අනුවයි. අපේ ශරීරය තේරුම් ගන්නවා දැන් අපි ඉන්නේ තෙතමනය සහිත හෝ ලිස්සන සුළු මතු පිටික කියලා. විට මොළය මගින් අදාළ ස්නායු හරහා පණිවිඩයක් යවනවා අත්ල සහ පතුල් වල තිබෙන සියුම් රුධිර නාල පටු කරන්න කියලා. විද්‍යාත්මකව මෙයට කියනවා වැසෝකන්ස්ට්‍රික්ෂන් කියලා. රුධිර නාල සිහින් වෙද්දී ඒ ප්‍රදේශයේ සම යට තිබෙන පරිමාව අඩු වෙනවා. නමුත් සමයේ මතුපිට ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ නිසායි වැඩිපුර තිබෙන සම රැලි විදිහට ඉහළට මතුවෙන්නේ. හරියට මහත කෙනෙක් ඇදගෙන හිටපු ඇඳුමක් කෙට්ටු වුණාම රැලි වැටෙනවා වගේ දෙයක් මෙතන වෙන්නේ. දැන් ප්‍රශ්නය තමයි ඇයි අපේ ශරීරය මෙහෙම කරන්නේ? මෙයට හේතුව පරිණාමය සමග බැඳී පවතින. විද්‍යාඥයින් පවසන අන්දමට මේ රැලි වැටීම හරියට කාර් එකක රෝදවල තියෙන ටයර් ට්‍රේඩ්ස් වගේ වැඩක්. තෙතමත් පිටකදී යමක් තදින් අල්ලා ගැනීමට මේ රැලිපකාරී වෙනවා. වැසි වෙලාවකදී ලිස්සන්නේ නැතුව ගල් මත ඇවිදින්නත් වතුර යට තිබෙන ආහාර හෝ දේවල් ලිස්සා නොගොස් අල්ලා ගැනීමටත් මේ රැලි සහිත ස්වභාවය අපේ මුතුන් මිත්තන්ට ලොකු උදව්වක් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. ඒ කියන්නේ මේක අපේ ආරක්ෂාව සඳහා සබහාදාම අපිට දීපු අපූර්ව තාක්ෂණයක්. ඉතින් මීළඟ වතාවේ ඔබේ අත් රැලි වැටුනම ඒ ගැන බය වෙන්න එපා. ඒ කියන්නේ ඔබේ ස්නායු පද්ධතිය ඉතාම හොඳින් ක්‍රියා කරනවා වගේම ඔබ ලිස්සා යමින් බේරගන්න සූදානම් වෙනවා කියන එකයි. ඉතින් මේ වගේ නොදන්න කරුණු දැනගන්න මගේ channel එක subscribe කරන්න. වගේම මේක තව කෙනෙක්ට දැනගන්න වීඩියෝ එක share කරන්න. ඔයාලගේ වටිනා අදහසත් පහලින් comment කරන්න අමතක කරන්න එපා. නැවත මෙවැනි වීඩියෝවකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.